සස්ත්‍රීක හරිත වනාන්තරයක් අසල ලස්සන සාගරයක්. වෙරළේ උස ඇපල් ගසක් තිබේ. සතුට සිතින් සිටින වඳුරෙක් ගස මත ජීවත් වන අතර මිහිරි ඇපල් කමින් සිටී. දිනක් කිඹුලෙක් ගස අසල පිහිනයි. වඳුරා කිඹුලාට කෑමට මුහුදට ඇපල් විසි කරයි. කිඹුලා ඇපල් රස විඳින අතර සෑම දිනකම එහි පැමිණේ. ඉක්මනින්ම ඔවුන් හොඳම මිතුරන් බවට පත්වේ. කිඹුලා තම බිරිඳ සඳහා ඇපල් ගෙදරගෙන යයි. ඔහුගේ කෑදර බිරිඳ පවසන්නේ ඇපල් මෙතරම් මිහිරි නම් ඔබේ මිතුරාගේ හදවත ඊටත් වඩා මිහිරි විය යුතුයි. මට වඳුරාගේ හදවත ගෙනෙන්න. කිඹුලා දුකෙන් සිටියත් වඳුරා රවටා ගැනීමට තීරණය කරයි. ඔහු වඳුරාට මුහුදෙන් එතර තම නිවසට ආරාධනා කරන්නේ ඔහුගේ බිරිඳ ඔහුව හමුවීමට කැමති බව පවසමිනි. වඳුරා සතුටින් එකඟ වී කිඹුලාගේ පිටට නගී. මුහුද මැද කිඹුලා වඳුරාට සත්‍යය කියයි. ඔහුගේ බිරිඳ වඳුරාගේ හදවත අනුභව කිරීමට කැමති බව. වඳුරා කම්පනයට පත් වූ නමුත් ඉක්මනින් දක්ෂ අදහසක් ගැන සිතයි. වඳුරා කියනවා අනේ යාළුවා මම මගේ හදවත ඇපල් ගහේ තියලා ගියා. මට ඒක ගේන්න පුළුවන් විදිහට අපි ආපහු යමු. මෝඩ කිඹුලා වෙරළට පීනනවා. වඳුරා ඉක්මනින් ගහට නැගලා කෑ ගහනවා මෝඩයා කවුරු හරි තමන්ගේ හදවත ශරීරයෙන් එළියට දානවා ඔයා දැකලා තියෙනවද? වඳුරා ගස මුදුනේ සිට සිනාසන අතර කිඹුලා ලැජ්ජාවට පත් වී පිහිනයි. කතාව අවසන් වන්නේ පාඩමකින්. අනතුරක් පැමිණි විට ඔබේ ප්‍රඥාව භාවිතා කරන්න.